කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. ඔයාලා දන්නවා ගාල්ල කරාපිටියේ රෝහලේ මේ වෙනකොට 36 දෙනෙක් විතර ප්‍රතිකාර ලබනවා දැඩි සත්කාරයකගේ. ඒතර ඒ වගේම මල්ල සිරුරු 80 ගාණක් තියෙනවා. ඒවා ශීතකරණ වල දාලා තින්නේ ඊරානට ආපහු යවන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවද මේ නැව කොහෙන් ආපු නැවක්ද කියලා? මේ නැව යුද අභ්‍යාසයකට ආපු නැවක්. හරිද? ඉන්දියාවේ. හරි ඉන්දියාවේ යුද අභ්‍යාසයකට ආපු නැවක්. ඉතින් කොහොම හරි ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තියෙනවා ලංකාවේ නැව ගිහිලා තියෙන ලෝකෙ වටේම ඉන්න නාවිකයන්ට තමයි අභ්‍යාසය දීලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක දැන් ඉන්දියාව දැන් තමන්ගේ ගෙදරට එකෙක් ආවන් පස්සේ ඌට මගදී අල්ලන් ගැහුවොත් හරි නෑනේ ඉතින් තේරුම් ගන්න එපා. හරිද ගහනවා කියලා දැන දැනම ඌ යවන්නෙත් නෑනේ අපි. ඒතර ඒ වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ ලංකාව පැත්තට තල්ලු කරලා ඒවල තියෙන අපිව කොටවන්න ඕන විදිහට. ඒ විදිහට දැන් ඔන්න කියලා තියෙනවා ඒක එක්සත් ජාතික සංවිධානයෙන් ශ්‍රී ලංකාව ආශ්‍රිතව සහ ඉන්දියානු ආශ්‍රිතව ඉන්දියානු ඕෂන් එක ඒ කියන්නේ දකුණු ආසියාව නිදහස් කලාපයක් ඒ කියන්නේ කිසිම ආකාරයෙන් ගැටලු ඇති නොවන කලාපයක් බවට පත් කරනවා කියලා ඒක එහෙම කියපු එක ඇත්තට ලොකු ඩොනල්ඩ් ට්‍රම්ප්ලා නැත්තම් අපිවත් යුද්ධයට ආදා ගන්න හදන එක කියපු එක හොඳයි ලංකාවේ ප්‍රශ්නෙන් තමයි කියන්නේ නැත්තේ මොකද හැමෝමත් එක්ක රණ්ඩු වෙන්න බෑනේ උන්ට එහෙම රණ්ඩු වුණාත් පස්සේ හැමෝම ඉවරයිනේ ඉතින් කොහොම හරි විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ නැව යුද අභ්‍යාස කරපු නැවක් ඉන්දියාවේ මුන් ඉන්දියන් සාගරය පැත්තට එවලා තියෙනවා. ඒගොල්ලන්ට යන්න බැරුව ඉඳලා තියෙන කාලයක්. මොකද යන්න බැහැනේ. අර රටවලට ගහද්දි උන්ට අනිවාර්යෙන් ගහනවනේ ගියොත්. ඉතින් ඒකත් එක්ක යන්න බැරුව ඉඳලා තියෙනවා. ඉතින් ඉන්දියාව තනිකර වක් කියන්න ඕනේ මේකට කියලා මම නම් හිතන්නේ මගේ මතේ. මොකද ඒක තමයි ඒගොල්ලෝගේ මේකට ආවන ඒගොල්ලෝ දැනගන්න ඕනේ යවන්න නැතුව ඉන්න සහ බලා ගන්න රැකවරණ දෙන්න සමාජයේත්. අපි බලන්න අපි සාහන්ට අපිව සෙට් වුණා ඒකට පුලියට. හරි මිනිස්සු අපි දන්නවනම් අපි ගන්නවා. ඉතින් අපි දන්නෙත් නැහැ ඉතින් පව් ඉතින් ඒක ඒ මිනිසුන්ට වෙච්ච හදන ජයවත්තුමා පුළුවන් විදිහට වැඩේ කරනවා ඉතින් ඒ මිනිසුන් අරගෙන දැන් ඉන්න කට්ටියව බලා කියාගෙන ඉඳී හරිද අවසානට ඉතින් අපේ පිටින් යන්න පුළුවන් ඕවා ඒ කොහොම හරි මේක පටලවන්න කොටවන්න කරපු වැඩද දන්නෙත් නැහැ අපේ රට කඩම් වැටකම් ගොඩක් ඒවුම් බලන් ඉන්නවනේ මේ වෙලාවේ හරිද ඉතින් ඔබටත් මේක හිතන අදහස පාදින් දක්වන්න අමතක කරන්න එපා කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්.